උතුම් රත්නත්‍රයට මාගේ নমස්කාරය වේවා කියන හැඟීමෙන් සාදුකාරයක් පවත්වන්න පූජනීය මහා සංඝරුවනින් අවසරයි. අද දවසේ පොලිස් බල ප්‍රදේශයේ වැඩබාරගත්ත අපේ පොලිස් ස්ථානාධිපතිතුමා ඒ වගේම විද්‍යාලයේ විද්‍යාලාධිපතිතුමන් ආචාර්ය මණ්ඩලයේ සම්භාවනීය ගුරු මහත්ම මහත්මීන් මේ අවස්ථාවට සහභාගී වී සිටින ප්‍රධාන දායකත්වයේ දරන පිනතියන් ඇතුළු සත්පුරුෂ කාරුණික පින්වතුනි පින්වතියනි මම සාමාන්‍යයෙන් මෙහෙම පන්සලකින් පිට ධර්මානුශාසනා පවත්වනවා අඩු කියන්නේ මම බාර ගන්න මේ ධර්මානුශාසනාවත් විහාරස්ථානයේ ඇතැයි කියා මා සිතුවා. නමුදු විද්‍යාලීය පරිසරය තමයි තෝරාගෙන තියෙන්නේ. කමක් නැහැ විද්‍යාර්ථයින් හිටියා නම් නේද? එහෙම කමක් නැහැ විද්‍යාර්ථයින් හිටියා නම් අද විද්‍යාර්ථයින් නැහැ. මම දන්නවා ඉස්කෝලේ අභිමානය වෙනුවෙන් වල් ළමයි 100ක්වත් ඇවිල්ලා නැහැ මේ ධර්මානුශාසනාවට. ඒකේ වරද මං හිතනවා මේ ඉන්න සියලුම දෙමව්පියන්ගේ සහ ගුරුවරයින්ගේ. ඒකට හේතුව මං චූටි ප්‍රශ්නයක් අහන්නද? ඇයි ළමයිව දෙමව්පියෝ ඉස්කෝලේට යවන්නේ? ළමයිව ඉස්කෝලේට යවන්නේ ඇයි? ඔයාලගේ ගෙදර කරදරේ වැඩි හින්දාද? ළමයි ඉස්කෝලේට යවන්නේ උගන්නවා ගන්න. ළමයා යන්නේ ඉගෙන ගන්න. ගුරුවරු ඉන්නේ උගන්වන්න. වැඩේ වෙලා නැහැ. දැන් මේ වෙනකොට වැඩේ වෙලා නැහැ. ඒකනේ මේ හිතුවක්කාර සමාජයක් තියෙන්නේ නේද? ලංකාවෙම තියෙන ළමා නිවාස OIC මහත්තයා හොඳට බැලුවොත් සිංහලයන්ගේම ළමයින්ගෙන් පිරීලා තියෙන්නේ. ඒ ළමා නිවාසවල මුස්ලිම් දෙමළ ළමයි නැහැ. වැඩිහිටි නිවාස ටික ගත්තොත් ඒ ඔක්කොගෙම ඉන්න සිංහල දෙමව්පියෝ. පුනරුත්ථාපන කඳවුරට ගිහිල්ලා බැලුවාම ඒකේ ඉන්නේ සිංහලයෝ. හිරගෙදරට ගිහිල්ලා බැලුවාම ඒකේ ඉන්නේ සිංහලයෝ. හිඟා කන එවුන් බැලුවාම එවුන් ඔක්කොම සිංහලයෝ. ශ්‍රී ලංකා පොලිසිය මගින් පරිවාස භාරයේ රඳවලා තියෙන ළමයි ඔක්කොම සිංහල. කොහෙද ඉගෙනගෙන තියෙන්නේ? නිකන් බලන්නකෝ දැන් ඉගෙනගෙනද කියලා. ඉගෙනගෙන නැහැ. හැප්පිලා මැරෙන උන් ටික ඔක්කොම සිංහල. ස්ත්‍රී දූෂණ, හොරකම්, මැරකම් මේ ඔක්කොම බැලුවාම පුතේ මේ සිංහලයයි සම්මත බෞද්ධයයි සම්මතව අපි සරණ මේ සමාජ ක්‍රමයේ තියෙන දෝෂයක්. ඒකට ළමයින්ට බැනලා වැඩක් නැහැ. තලනවා නම් තලන්න ඕනේ මහයුන්ට. මහයුන් කරපු අපරාධය තමයි මේ පොඩි උන්ගේ මතින් අපිට පේන්න තියෙන්නේ. ඒක අපි දකින්නේ. අහංකාර අධ්‍යාපනයන් තියෙන්නේ. අහංකාර අධ්‍යාපනය. කඩදාසි කොළ විතරයි ඉතුරු වෙන්නේ. අධ්‍යාපනය ලැබලා කඩදාසි කොළ ගොඩක් තියෙනවා සහතික කියලා. හැබැයි ජීවත් වෙන්න දන්නේ නැත්නම් ඒ කඩදාසි කොළ මොනවටද? හොඳම අධ්‍යාපනයේ කාටවත් කරදරයක් නැතුව, ණය නැතුව, බය නැතුව, නිදහසේ, සන්තෝෂයෙන්, ප්‍රීතියෙන් පෝසත් මිනිහෙක් වෙලා පින්වත් ගමනක් යන්නේ. ඒකට අහවල් විභාගේ අහවල් එක පාස් වුණා කියලා සහතිකයක් ඕනද? සහතිකයක් ඕනේ නැහැ. සහතික නැති මිනිස්සු කී දෙනෙක් ඉන්නවද මේ ලෝකේ ජය ගත්තා අය?
මාටින් වික්‍රමසිංහ මහත්තයාට තිබ්බ සහතිකය මොකද්ද? ලෝක ප්‍රකට නවකතාවන් ලියපු මාටින් වික්‍රමසිංහ මහත්තයා 3 පන්තියට ගිහින් තියෙනවා. ඒ වුණාට ලෝකෙම දන්න විද්වතානන්. හැබැයි අපේ ඉහළ ඉඳලා පහළට බැලුවොත් මේ ලංකාවේ කඩදාසි කොළ උපාධි 5 6 7 8 තුරුල් කරගත්ත එවුන් ඉන්නවා අසත්පුරුෂයෝ. පල් හොරු, ස්ත්‍රී දූෂකයෝ, වංචනිකයෝ, මිනිමරුවෝ. මම මේ OIC මහතුරු දෙන්නෙක් ඉස්සරහා තියාගෙනම කියන්නේ මේවා සත්‍යයි. මේවා බොරු නෙමෙයි. වරද තියෙන්නේ ඔබේ. බණ අහනවා කිය රටේ ලෝකේ හැම තැනම දුවනවා. දන් දෙනවා, පින් කරනවා, පෙරහැර පවත්වනවා, දන්සල් පවත්වනවා. හෙට අනිද්දා පෙනේ පිස්සු හැදුනා වාගේ මෙවුන්ගේ දන්සල්. පාරේ යන්න ඉඩක් කඩක් නැතුව දෙන දන්සල මොකද්ද මහත්තයා? පාරේ යන මගියන්ට පාරේ යන්න නැහැ. දන්සල් දෙනවා. දෙන දන්සල දීපල්ලකො නිදහසේ තැනක කොහෙට හරි අරන්. පාරේ යන්නේ උන්ට යන්න තියලා. ගිය අවුරුද්දේ ඇම්බියුලන්ස් එකක් එනවා. මීරිගමින් මම යද්දි. ඇම්බියුලන්ස් එක ගන්න විදිහක් නැහැ. පාරේ වාහන නවත්තලා පාරේ සෙනග පිරලා රොටි කනවා මෙවුන්. මං ඒ ගමන වාහනෙන් බැහැලා ගොඩ ලකුඩට ගොඩ වෙලා කෑ ගහලා තමයි ඉඩ අරන් දුන්නේ. ඒ තරම් අශීලාචාර ක්‍රමවේදයකට රට ගමන් කරද්දී අපි ගමන් කරද්දී බොරුවට මායාවක් හැටියට ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ රත්නත්‍රයට අගෞරවයක් වෙන විදියට අපිත් අහවල් එකේ කියලා කියනවාට වඩා හොඳයි මේ මිත්‍යා දෘෂ්ටික බවම ලෝකයේ ඉදිරියේ කියවා නම්. සිංහල සුද්ධ බෞද්ධ කියලා කියන එක ඒක නින්දාවක්. ඒකේ ශාස්ත්‍රූවරයාට කරන නින්දාවක්. රත්නත්‍රයට කරන නින්දාවක්. එහෙනම් පින්නතුනි එක බණ පදයකුත් ඇති මිනිහෙකුට හැදෙනවා නම් මේ කොල්ලෙක් මේ මං ආපු හැම ධර්ම දේශනාවක්ම වීඩියෝ කරනවා. ඉස්සර හාට්ටාලයක් තියාගෙන. ඕක මානව දයාවෙන් මහත්තයා මේක කරන්නේ. නෑ මේ මගේ බණ විකුණාගෙන ඕක කීයක් හරි හොයන අදිෂ්ඨානයේ තියෙන්නේ. මේක තලලා විසික් කරන දවස ළඟයි. ආ මේ ධර්මයේ බෙදා හරින්න ලෝකේ සත්භාවේ නෑ. ඒකලා මේකත් වීඩියෝ කරගෙන ගිහිල්ලා මම මේ උදාහරණ කියනවානේ. ඒවට දානවා ගෑනුන්ගේ රූප. දේශපාලඥයන්ගේ රූප. හාමුදුරුවරුන්ගේ රූප. අරකට දාලා අන්තර්ජාලයේ දානවා. දාලා ඒක බලන වාරයක් ගානේ මේකට තුට්ටුවක් හම්බෙනවා. මේක අයකින් ප්‍රීති වෙනවා. මේ වාගේ සත්තුත් එක්ක මේ යන්නේ. මේ වගේ සත්තු එක්ක මේ ගමන් කරන්නේ. පින්නතුනි අඟුලිමාල කුමාරයා අහිංසක කුමාරයා මිනිස්සු දහස් ගාණක් මරලා ගුරු පූජාව පතා ගුරුවරයා විසින් නොමග යවපු මේ කොළුවා අසරණ වෙලා තමන්ගේ මෑණියෝද මරන්න ඉදිරියට එන ගමනේ බුදුහාමුදුරුවෝ දිවසින් දකිනවා සසර පිං ඇති කොල්ලා ආනන්තරීය කර්මයකට වැටෙන්න යනවා. ඒ පුණ්‍ය බලයෙන් ලෝතුරා බුදු ඇසට වැටෙනවා මේ ළමයාව. ඒ ගමන බුදුහාමුදුරුවෝ අඟුලිමාල කුමාරයාව සිහිය පිහිටුවාලන්නට ප්‍රകൃතියට අරන් එන්න මානසිකව වැටිලා හිටපු ළමයාව සැබෑ මිනිසෙකු කරන්න පෙරමගට වඩිනවා. ඒ වැඩලා අහිංසක කුමාරයාට බුදුහාමුදුරුව අනුදැන වදාරනවා පුත අහිංසක මන් නතර වෙලා ඉන්නේ අහිංසක නතර වෙන්න කියලා. මහා ගැඹුරු සූත්‍ර දේශනාවක් කළේ නෑනේ නේද? අහිංසක කුමාරයාට ගැඹුරු සූත්‍රයක් දේශනා කළේ නෑ. මම නතර වෙලා ඉන්නේ ඔබ නතර වෙන්න කිව්වා.
මේ අනන්ත භයානක දුක් කරදර කම් කටුළු වලින් ගහන සංසාර ගමනේ මම නතර වුණා. ඔබ ඒ සංසාර ගමන නවත්තන්න. ඔබ දුක නවත්තන්න. මේ වේදනා සහිත ලෝකයෙන් අත මිදෙන්න ඔබ යන ගමන නවත්තන්න කියලා මතක් කළා. යන ගමන් නතර වෙන්න කියන්නේ ඇයි? ඒක තමයි පුතා කන්තිච සෝවචස්සතා සමනානංච දස්සනං කාලේන ධම්ම සාකච්ඡා ඒතම් මංගල මුත්තම. ශ්‍රමණයන් දැක දැක ශ්‍රමණයින්ගෙන් අහන ධර්මය ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ දර්ශනය නැවත 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 සතතාභ්‍යාසයේ යෙදෙමින් සාකච්ඡා කරමින් ස්වශක්තියෙන්ම ලබා ගන්නා අවබෝධයෙන් මේ ජීවිතය දිනනවා මිසක් දිනන්න බෑ. ඒ අවබෝධයයි ලබන්න ඕනේ. විද්‍යාලීය පරිශ්‍රයක් කියලා කියන්නේ මේ ලෝකේ බුද්ධිමතුන් නිර්මාණය කරන්න හදන තැන. ගුරුවරයා කියලානේ කියන්නේ. විද්‍යාලයේ දරුවන්ට උගන්වන අයට තියෙන්නේ ගුරුවරයා කියන භූමිකාව. ගුරුවරයා කියලා කියන්නේ ඇයි? මොකක්ද ඒකේ අර්ථය? ගුරු කියන්නේ අඳුරට, කරුවලට. වරණය කියන්නේ නැති කිරීම. දරුවන්ගේ ලෝකයෙහි අඳුර නැතිකොට ආලෝකය ඇති කරන්නා නිසා තමයි ගුරුවරයා කියලා කියන්නේ. එතන අඳුර කියලා කිව්වේ මෝහාන්ධකාරය. මෝහාන්ධකාරය කියලා කියන්නේ මෝඩකම. ඒ මෝඩකමින්ම පිරිච්චි පිරිසක් තමා මේ ඉන්නේ. අපේ නායක හාමුදුරුවනේ සමාව අවසරයි මේ බණ අහන්න ඇවිල්ලා ඉන්න ඔක්කොම මෝඩයෝ. එතකොට ආප නැතිවුන් එවුන් අතිශයම මෝඩයෝ. යම් ප්‍රමාණයකට මෝඩකම තියෙන අය තමයි මේ ඇවිල්ලා ඉන්නේ. අනිත් අය අතිශයම මෝඩයෝ. ඇයි මං ඔබට මෝඩයි කියලා කිව්වේ? මෝඩයි කියලා කිව්වේ මම මේ දැන් දේශනා කරන්න සූදානම් වන සූත්‍ර කාණ්ඩයේ කියවෙන වචන එකින් එකට විස්තර කරනකොට ඔබට දැනෙයි ඔබ මෝඩද නැද්ද කියලා. මම මේ ඉන්න ඔක්කොම මෝඩයි කියලා පෙන්නලාමයි යන්නේ. මූ ඒක ලෝකෙට පෙන්නන්නනේ හදන්නේ. මේ අට්ටාලේ ගහපු එක. එහෙනම් මම මෙතන ඉන්න අයට පෙන්නනවා ඔබ මෝඩයි කියලා. එතකොට ඔබට තියෙන වගකීම ඒ මෝඩකමෙන් අත මිදෙන එක. තමන්ව අත මුදවා ගන්න එක. අපේ සමාජයේ ස්වභාවය අනුන්ව හීලා කරනවා මිසක් තමන්ව හීලා කරගන්නේ නැහනේ. අනුන්ව හදන්න හදනවා මිසක් තමන් හැදෙන්නේ නැහනේ. අනුන්ව බුද්ධිමත් කරන්න හදනවා තමන් බුද්ධිමත් වෙන්නේ නැහනේ. අනුන් පෝසත් කරන්න හදනවා තමන් පෝසත් වෙන්නේ නැහනේ. අනුන්ගේ නිදහස හොයනවා තමන්ගේ නිදහස හදාගන්නේ නැතුව. ඒ නිසා අද මේ ධර්මානුශාසනාව සුනාත ධාරේත චරාත ධම්මෝ හොඳින් අහලා අවබෝධ කරගෙන ඒ අනුව හැසිරෙන්න මහන්සි ගන්න. විද්‍යාලයකට ළමයෙක් ආපුවාම ඒ ළමයා ඔබ එවන්නේ අධ්‍යාපනය කියලා මොනවද ලබා දෙන්නේ? දැන් තියෙන්නේ මහත්තයා ඒක විස්තර කරලා දැනුම ආකල්ප කුසලතා කියලා. එහෙම නේද විදුහල්පතිතුමා තියෙන්නේ? එහෙම තියෙන්නේ. දැනුම ආකල්ප කුසලතා වලින් ළමයාව පෝසත් කරන්න තමයිලු තියෙන්නේ. හැබැයි ලැබෙන්නේ මොනවද? දැනුම විතරයි. ආකල්පයි කුසලතායි නැහැ.
මට මතකයි කොළඹ ඉස්කෝලවල O level විභාගයේ තියෙනකොට ත්‍රිවිධ හමුදාවෙන්ම ගාඩ් එකට දානවා. ඇයි? මේ ඉස්කෝලේ උන් එහා ඉස්කෝලේ උන්ට ගහනවා. ඉස්කෝලේ ඉහළ පන්තියේ උන් පහළ පන්තියේ උන්ට ගහනවා. ඉස්කෝලේ දේපොළ කඩලා බිඳලා විනාශ කරනවා. ඒක නවත්තන්න ත්‍රිවිධ හමුදාවෙන් පොලිසියෙන් ඉස්කෝලවලට දානවා පාරට දානවා. හොඳට බලන්න ඉන්නකො. එතකොට කෝ ඉගෙන ගත්ත ළමයා කෝ ආකල්ප වලින් පිරිච්ච ළමයෙක් කුසලතාව වලින් පිරිච්ච ළමයෙක් කොයි නෑ. ඒක තමයි තියෙන අඳුර. ඒ අඳුර දුරු වෙලා නෑ. අඳුර දුරු කරගන්නට අවැසි ශක්තිය ලැබෙන්නේ මේ අහන බණපද වලින් ධර්මඥානෙ. ඉස්සර ඉස්කෝලේ ගියපු නැති මිනිස්සු හදාපු ලංකාවේ මේ අපි ඉන්නේ. ඉස්කෝලේ ගිහිල්ලා පොතපත ඉගෙනගෙන උපාධිධාරීන් හැටියට හදාපු ලංකාවක්ද තියෙන්නේ? නෑ. අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකා ද්වීපයට ඇවිදින්න කර්මාන්ත 64ක් ඔස්සේ මේ ශ්‍රී ලංකාව ගොඩනගලා තියෙනවා. ඉන්දියාවෙන් සම්පත්දායකයෝ ගෙනල්ලා බුද්ධිමත්තු ගෙනල්ලා වියත්තු ගෙනල්ලා ලංකාවේ කර්මාන්ත 64ක් පටන් ගත්තා. දේවානම් පියතිස්ස මහරජුරුවන්ගේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව. ඒ කර්මාන්ත 64න් තමයි මේ ලංකාව හැදුවේ. ඒකේ එකක් තමයි අධ්‍යාපනය. අනික කුෂිකර්මාන්තේ. කුෂිකර්මාන්තේ මගින් මිනිසුන්ව ජීවත් කරවන ගමන් ජීවත් වෙන මිනිහාට හොඳ අධ්‍යාපනයක් ලබා දීලා මේ ලංකාව ලෝකයේම මිනිස්සු පැහැර ගන්න තරම් ඊර්ෂ්‍යා කරන පෝසත්ම දේශය කළා. ලෝකයේ උතුම් රට ශ්‍රී ලංකාව. ඉන්දියානු සාගරයේ මුතු ඇටේ ශ්‍රී ලංකාව. බුදුන්ගේ දේශයේ ශ්‍රී ලංකාව. පෙරදිග ලෝකයේ තිබුණු ධාන්‍යාගාරේ ශ්‍රී ලංකාව. දැන් අපි 2025 හිඟා කනවනේ පුතා. හිඟා කනවා. කොහෙද ඉගෙනගෙන තියෙන්නේ? ඉගෙනගෙන නැහැ. බුද්ධිමත් වෙලා නැහැ. එක තැන පල් වෙන ලගින නිවට ගතියකින් යුතු ගමනක් අපි ගාව ඉතුරු වෙලා තියෙනවා. ඒකෙන් අත මිදෙන්න ඕනේ. ඉස්සර අධ්‍යාපනය ලබා දෙනවා කියලා දුන්නේ ආකල්ප කුසලතා දැනුම. දැන් තියෙන්නේ දැනුම ආකල්ප කුසලතා. අනිත් පැත්තට කන පිටටනේ. කන පිටට තියෙන්නේ ආකල්ප තමයි එක. මගේ අම්මා, මගේ තාත්තා, මගේ ගුරුවරයා, මගේ සම්බුද්ධ ශාසනය, මගේ ජාතිය, මගේ රට, මගේ පරිසරය ඒවා මා ආරක්ෂා කරලා මතු පරම්පරාවකට දායාද කරන්නට ඕන. ඒක මගේ යුතුයකම. එන සත්තා කල්ප තිබ්බා. ආන්ගේ සත්තා කල්පයන් මත තමයි මේ රට ඉදිරියට ඇවිල්ලා තිබ්බේ. ඒ සත් ආකල්ප දැන් නැහැ. අපි ඉස්සර අහලා තියෙනවා දිසාපාමොක් ආචාර්යවරයා ගාවට යන්නේ ශිල්ප ශාස්ත්‍ර හදාරන්න කියලා. ශිල්ප ශාස්ත්‍ර හදාරනවා. ශාස්ත්‍ර කියන්නේ මොනවද? මොනවද ශාස්ත්‍ර? අර දේවාලේ කපුවා කියන ඒවාද? ගානුන්ගේ අත දිහා බලලා. පිරිමින්ගේ අත දිහා ඇයි හාඳුන්නේ බලන්නේ නැද්ද? පිරිමි දෙන්නේ නැහනේ අත. පිරිමි කොහොමද තියෙන කපුවන්ට අත දෙන්න යන්නේ. ලංකාවේ බහුතරයක් ගෑනු තමයි දේවාල ගානේ ගිහිල්ලා කපුවන්ට අත දෙන්නේ. ගෑණියන් මරණා මහත්තයා මේ මෑතකදී දෙහි ගෙඩියක් හිර වෙලා. ඒකි ප්‍රමාණය බලන්න නැතුව ගිල්ලා කියන්නකො අර කදීපු එක. කපුවා ජීවම් කරලා දුන්නා. මේකේ උගුර කට ගැනවත් බැලුවේ නැහැ අරක ගිල්ලා.
එක ගෑණියක් තැඹිලි ගෙඩි 21ක් එක දිගට බීලා ඒකගේ බොක්ක පැල්ලලා මැරුණා. බොක්ක පැල්ලලා මැරුණා. ඒ වගේ අම්මන જાතියක් පුතා. අමන જાතිය මිත්‍යා දෘෂ්ටික જાතියක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒක මතු පරම්පරාවට දායාද කරන්න එපා. මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරලා ළමයින්ට ශාස්ත්‍රඥානයයි ශිල්පීය ඥානයයි දෙක දෙන්න ඕනේ. ශාස්ත්‍ර කියන්නේ විෂය දැනුම. ශාස්ත්‍ර කියලා කියන්නේ විෂය දැනුම. ශිල්ප කියලා කියන්නේ ලබාපු විෂය දැනුම ක්‍රියාවට නැංවීමට ඇති හැකියාව. දැන් විදුහල්පතිතුමාට අත්දැකීම් ඇති උපාධි අරගෙන විද්‍යාපීඨ ගිහිල්ලා ඉස්කෝලේට එනවා ගුරුවරු. ආවට උගන්වන්න දන්නේ නැහනේ. ආවට උගන්වන්න දන්නේ නැහැ මන් දන්නවා. මං ඉස්කෝලේ ඉන්න කාලේ එක ටීචර් කෙනෙක් ඇඬුවා. ඕක මගේ විෂය නෙමෙයි කියලා. ගුරුවරයෙකුට එහෙම කියන්න අයිතියක් තියනවද? ඕක මගේ නෙමෙයි කියලා. දෙන විෂය උගන්වන්න ඕනේ. ඒක තමයි ගුරුවරයාගේ කාර්යභාරය. මන් දන්නේ නැහැ කියලා අඬලා හරියන්නේ නැහැ මුල්ලකට වෙලා. ඒක ශිෂ්‍යෝ දැක්කහම අය උගන්වන්න හම්බෙයිද ඉස්කෝලේ? හම්බෙන්නේ නැහැ. එහෙනම් පරිණත වෙන්න ඕනේ. ගුරු භූමිකාව කියලා කියන්නේ අසහාය දේව බලයක් ඇති උත්තම භූමිකාවක්. ඒකේ ගෞරවය මහත්තයා දැන් පදික වේදිකාවට යනකම් ගිහිල්ලා තියෙනවා. ඒ ගෞරවය පදික වේදිකාවේ තියෙන්නේ. ටියුෂන් ගුරුවරයාට තියෙන ගෞරවය ඉස්කෝලේ ගුරුවරයාට තියෙනවද? නැහැ. ඉස්කෝලේ ගුරුවරයාට නැහැ. හැබැයි ටියුෂන් ගුරුවරයාට තියෙනවා. අම්මලත් එහෙමමයි. ඉස්කෝලේ ගුරුවරුන්ට තියෙන ගෞරවයට වඩා ගෞරවයක් ටියුෂන් ගුරුවරයා ගාව තියලා තියෙනවා. මේක තමයි සමාජ ක්‍රමයේ වරද. සත්භාවයෙන් සත්පුරුෂ ධර්ම සත් ආකල්ප මිනිස්සු තුල ඇති කරවලා ක්‍රියාශීලී වැඩ කරන්න දන්න જાතියක් රටේ හැදුවේ නැත්තම් මොන තරම් කඩදාසි කොළ සහතික ගොඩක් තිබ්බත් ඒ සමාජය දියුණු කරන්න බෑ. යන්නේ විනාශයට. කඩදාසි දැනුමෙන් හොරකම් කරනවා. කඩදාසි දැනුමෙන් මංකොල්ල කනවා. කඩදාසි දැනුමෙන් දූෂිත වැඩ කරනවා. කඩදාසි දැනුමෙන් මේ සමාජය ගරා වැටෙන තැනකට පත් කරනවා මිසක් ඒක දියුණු කරන්න බබලවන්න මහන්සි ගන්න. ඒ නිසා ඔබ නිර්වාණයට යන්න කැමති නම් ඔබ නිවන් දකින්න කැමති නම් පින්නතුනේ පුංචි කාලේ ඉඳලාම ශික්ෂාකාමී මිනිහෙක් හැටියට ජීවිතේ හදන්න ඕන. අපි ගාව ඒවා නැහැ. ඕයිසි මහත්තයා සිල් බිඳලා එන තරමක් ඔබතුමා ගාවට එන අපරාධකාරයෝ ටික බලන්නකෝ. මිනි මරලා, හොරකම් කරලා, කසිප්පු බීලා, මිනිහෙකුට ගහලා, ස්ත්‍රී දූෂණයක් කරලා මොනවා හරි අපරාධයක් කරලා එන එක බලන්නකෝ හොඳට. එන්නේ ළමා, ගැටවර, තරුණ, මැදියම්. නාකියෝ නැහැ. නාකියෝ එන්නේ ආවොත් එන්නේ තරුණ පහ එකෙක් මැදියන් එකෙක් මොකක් හරි කෙරුවා කියන අදහසින් මිසක් ඒ මිනිහා සිල් බිඳලා නෙමෙයි එන්නේ. සිල් බිඳින්නේ හයිය තියෙන වයසේ උන්. ඒ වුණාට අපේ සිල් රකින්නේ අපේ සිල් හොයාගෙන යන්නේ කවුද? රටේ නාකියෝ ටික. සිල් ඕනේ නැති අය. සිල් බින්දින්න හිතුණත් බින්දින්න බෑනේ. නාකි හින්දා. නේ නාකි ගෑණියෙකුට හිතනවා හීන් කොල්ලෙක් එක්ක මුහුදු වෙරළා එනේ ගිහිල්ලා අතින් අත අල්ලාගෙන ඇවිදින්න. ලොක්කිත් එක්ක යන්න එනවද කොල්ලෝ? එන්නේ ලොක්කවත් එන්නේ නැහැ. එතකොට පිස්සු දඩේ කියලා හයි. ඒ කියන්නේ සිල් බින්දෙන්නේ නැහැ. නාකි අතින්. නමුත් පන්සල් වලට යන්නේ නාකියෝ ටික. සිල් බින්දිනේ එව් මූකලන් වල.
මේ අවරට යන කැත ගමනක තියෙන ශ්‍රී ලංකාව වෙනස් කරන්න මහන්සි ගන්න ඕන. ඒකට පින්නතුනේ එක මිනිහෙකුට තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. රටේ රජුරවන්ට තනියෙන් කරන්නත් බෑ. අපේ ස්වාමින් වහන්සේලා තනින් තන මතුවෙන ස්වාමින් වහන්සේලා කීප දෙනෙකුට කරන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. එහෙනම් ඒ වගකීම වගවීම අවබෝධ කරගෙන සමස්තයා එකතු වෙලා මේ රටට පිළියම් හදන්න ඕන. එතකොටයි රටක්, ජාතියක්, දේශයක් ගොඩනගන්නට පුළුවන් වටපිටාව නිර්මාණය වෙන්නේ. ඒ නිර්මිත ශ්‍රී ලංකාව ඇතුලේ තමයි, ලෝකයේ ඇතුලේ තමයි මිනිස්සුන්ට නිවන් දකින්න පුළුවන්කම ලැබෙන්නේ. අනුබුදු මිහිඳු හාමුදුරුවෝ ඇවිල්ලා රජ්ජුරුවන්ගේ ඉඳලා පහළට නෑදුවේ. උඩ ඉඳලා පහළටනේ ගලන්න ලේසි. හදන්න ලේසි. පහළ ඉඳලා උඩට ඔය වැඩේ කරන්න බෑනේ. නේද? පහළ ඉඳලා උඩට බෑනේ. දැන් OIC මහත්තයා ඔය පොලිසියේ ඉන්න කාම්කරුවෙකුට පුළුවන්ද පොලිසියේ පරිපාලන කටයුතු කරන්න, පාලනය කරන්න මේ පොලිස් බල ප්‍රදේශය හදන්න බෑ. ඒක හසුරුව නම් එකම නියාමකයා ඔබ. විද්‍යාලේ විදුහල්පතිතුමා මේක හදනවා නම් මිනිහා. ඒක අර ශිෂ්‍යයෙකුටත් බෑ, ගුරුවරයෙකුටත් බෑ. ඒකේ ආධිපත්‍යයේ ඉඳලා පල්ලෙහාට එන්න ඕන. ඒපා ගංගා ටික ගලන්නේ සිරිපාද කඳු මුදුනෙන්නේ. මහවැලි කැලණි කළු වලවේ මේ ඔබ ළඟින් ගලන පිටාරේ දාන කළු ගඟද ගලන්නේ ශ්‍රීපාද කන්දේ ඉඳලා. ඉහළ ඉඳලා පහළට ගලනවා. ඒ ගලනකොට බලන්නකො තියෙන වටිනාකම. මහවැලි කැලණි කළු වලවේ යන ගංගා සමනල කන්ද මුදුනේ ඉඳ පැන නැංගා බෑවුම් තනි තලා හෙල් අතරින් රිංගා මේවා ගලයි මිනි කැට දිය යට අංගා තෝපා තඹල ගම මිනිපේ මින්නේරේ මහවැව් වලින් දිය වැල්ල දෙමින් බේරේ සරු කරවයි කුඹුරු නිල් පෑයෙන් මේරේ මගේ ලක්මෑණියන්ද හරි පිංකාරේ. උඩ ඉඳලා පහළට ගලනකොට තියෙන ස්වභාවය බලන්නකො. කවට හරි හිතිලා මුහුදේ ඉඳලා මහවැලි ගඟයි, කැලණි ගඟයි, කළු ගඟයි, වලවේ ගඟයි සිරිපාදෙට ගේන්න හැදුවොත් වලල්ලෙන් වලල්ල යට වෙලා මැරෙනවනේ. වලල්ලෙන් වලල්ල යට වෙලා මැරෙනවා මිසක් ගේන්න බෑ. ඒක තමයි ඇත්ත. ඒකනේ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකා ද්වීපයට වැඩියේ දේවානම්පියතිස්ස මහා නරේන්ද්‍රයා කොල්ලා රජ වෙනකන් ඉඳලා. තාත්තා නාකි වෙලා හිටියේ. නාකි තාත්තාගේ රජකම කොල්ලාට උරුම වෙනකන් හිටියා. නාකියත් එක්ක වැඩ කරන්න බැරි හින්දා. ඒක අපේ අයට තේරෙන්නේ නැහැ. නාකියත් එක්ක වැඩ කරන්න බැරි හින්දා මැරෙනකන් ඉඳලා තමයි මිහිඳු හාමුදුරුවෝ ලංකාවට ආවේ. දේවානම්පියතිස්ස රජුරුවෝ රජ වුණාම ඊට පස්සේ රජුරුවන්ගේ ඉඳලා පල්ලෙහාට රට හැදුවා. එතුමා බුද්ධිමත් කළා. ඒ බුද්ධිමත් රජාව සම්බන්ධ කරගෙන ඉන්දියාවෙන් කර්මාන්ත 64ක් ගෙනල්ලා ගොඩනැගූ ශ්‍රී ලංකාවේ වර්තමාන ස්වභාවය ඔබේ ඇහැට පේන්න තියෙනවා. දැන් ඒ අයහපත් පාපතර ගිනිගත් ශ්‍රී ලංකාව නිවුණු පෝසත් බෝසත් දේශයක් කරන්නට නම් නැවත අනුබුදු මිහිඳු හාමුදුරුවෝ දායාද කළ ලෞතුරා දහම ජීවිතයට ගෙන ප්‍රායෝගිකව ක්‍රියාවට නම් වන්න මහන්සි ගන්න. ඒ තුලින් මේක හදන්න පුළුවන්. බැරි නෑ. හදන්න පුළුවන්. දිනන්න පුළුවන්. ජය ගන්න පුළුවන්. දැන් මම වන්නේනේ නේද? OIC මහත්තයයි මායි දෙන්න එකම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මගේ ගමට අල්ලපු ගමේ. ඔබේ පොලිසිය OIC අනුරාධපුරේ. හද්දා පිටිසර වන්නේ මම. හද්දා පිටිසර වන්නේ
පුංචි පැලක යාචක පවුලක. නමුත් අද මේ සම්භාවනීය විද්‍යාල පරිශ්‍රයේ කරවන ලද උතුම් දම්සභා මණ්ඩපයේ ඉන්න රාජකීය මිනිහාම පොලිස් බල ප්‍රදේශයේ ඉන්න රාජකීය මිනිහා ඕයිසි මහත්තයා. ඉපදිච්ච තැන වළංගු නෑ පුතා. ඉපදිච්ච තැන වළංගු නෑ. කෑවේ බිව්වේ මොනවද කියලා නෑ. ඇන්දේ පැලැන්දේ මොනවද කියලා නෑ. ඉගෙන ගත්ත ඉස්කෝලේ අදාළ නෑ. මං කාගම ධාතු සේනයකේ. ඒ අමා නෑවේ. පුංචි මූකලන් වල තිබිච්ච ඉස්කෝලේ. ඒ වුණාට පුතේ අපි ලෝකේ වටේ ගියානේ. ලැබිච්ච අධ්‍යාපනයේ තියෙන වටිනාකම්, දෙමව්පියෝ පෙන්නාපු මගෙහි තියෙන වටිනාකම්, ශාසනික වශයෙන් ලබාපු දායාදේ එක ඉරිදාවක් නොහැර දහම් පාසල් ගිහින් තියෙනවා මං. එක ඉරිදාවක් ඇතෑරිලා නැහැ. අවුරුදු 23ක් වෙනකන් දහම් පාසල් ගියා. පුංචි කාලේ ඉගෙන ගන්න ගියා. ලොකු වුණාම උගන්වන්න ගියා. ඒ කරලයි මහාන උනේ. ඒ පැවිදි ජීවිතේ මුවහත් කළා. ඒකෙනුයි මෙතෙන්ට ආවේ. එහෙම නැතුව අතපොරවාගෙන කාලා මේ වර්තමාන ලෝකේ පාපතරයෝ යන මගේ ගියා නම් අපිත් මෙලහට හිරේ විලංගුවේ වැටිලා පදික වේදිකාවල වීදිවල හිඟන්නෝ වාගේ සරන්න තිබුණා. නමුත් පින්නතුනි හිත ඇත්තම් පත කුඩාද ඕනෑම මිනිහෙකුට ජීවිතේ දිනිය හැකි එකක්. ජය ගන්න පුළුවන් එකක්. මේ ලෝකේ හදන්න පුළුවන් එකක්. සම්පත් ඕන තරම් අපි වටේ තියෙනවා. ඒ සම්පත් පාවිච්චි කරන්න ඕනෑනේ. ඒ සඳහා ඇහැ පාදන්නට අද දවසේ විද්‍යාලය පරිශ්‍රය තුල අපේ වැලිකල ඕයිසි මහත්තයා වසර ගණනාවක ඉඳලා මාගේ කල්යාණ මිත්‍රයෙක්. එතුමා තමයි මේ ආරාධනාව මට කරන්නට යෙදුනේ මේ මහා පුණ්‍ය කර්මය වෙනුවෙන්. මං එය අත් නොහැර මතකයේ තබාගෙන ඊයේද හොරණට ඇවිල්ලා කුඹුක විහාරස්ථානයේ ධර්ම දේශනාව කරලා ආපහු අනුරාධපුරයට ගිහිල්ලා 12ට පිටත් වෙලා මෙහෙට ආවා. ඕයිසි මහත්තයාගේ ගෙදරත් ගිහිල්ලා පන්සලටත් ගිහිල්ලා ගමේ මම විද්‍යාලයට ආවේ. ඒක මගේ යුතුයකම චාරිත්‍රය. විද්‍යාල පරිශ්‍රයේ තිබුණු නිසයි පන්සලට ගිහිල්ලා ආවේ. පන්සලේම තිබ්බා නම් ගැටලුවක් නෑ මට. කෙලින්ම පන්සලටමයි යවෙන්නේ. එහින්දා කනතුවල බොහෝ තැන්වල බණ කියනවට වඩා පන්සලේම බණ කියන එක ශ්‍රේෂ්ඨයි කියලා මං කාටවත් නොදී ඉන්නේ පිටට වෙන දෙයක් නිසා නෙමෙයි. පන්සල් නොයන එකාව එතෙන්ට ඇදගෙන ගිහිල්ලා හරි ඒකේ වටිනාකම දෙන්න ඕන. පන්සලට ගියපුවාම මේ සෙල්ලම් කරපු ඉස්කෝලේට ආවට වඩා සෙල්ලම් කරපු පිට්ටනියට ගියාට වඩා ආධ්‍යාත්මීය වශයෙන් ගොඩ නැගෙනවා. බුදුහාමුදුරුව ඇහැට පේනකොට, චෛත්‍ය රාජානන් වහන්සේ ඇහැට පේනකොට, විහාර මන්දිරයේ ඇහැ ගැටෙනකොට, බෝධිද්රුම රාජානන් වහන්සේ පෙනෙනකොට, ධාතු මන්දිරයේ දකිනකොට, ගරු කටයුතු ස්වාමින් වහන්සේලා ලොකු කුඩා ඇහැ වැටෙනකොට ඒ මේ අත වඩිනවා. දැනෙන ආධ්‍යාත්මීය සුවය මේ වාගේ තැනකට ආවට දැනෙන්නේ නැහනේ. නිවුණු මිනිස්සු හැදෙන්න නිවුණු තැනක ඉඳලාම බණක් අහන්න පුළුවන් නම් වටිනවා. නොයන තැනට අරන් යන්න ඕන. අමාරුවෙන් හරි. යන්න හදන තැන නරකයි නම් ඒකෙන් අත මුදවන්න ක්‍රමයක් උපායක් ඕන. එහෙනම් උපායශීලීව වැටී ඇති සමාජය නැවත නගා සිටුවමින්, බිඳී ඇති සමාජය නැවත ඒකාබද්ධ කරමින්, හිඟා කන ශ්‍රී ලංකාව පෝසත් පුරවරයක් කොට පාපයෙන් ගිනිගෙන දැවෙන අපරාධිත ලෝකය පුණ්‍යවන්ත කරන්නට ඔබට මට අපට ධර්මඥානය ලැබේවා 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 කියන හැඟීමෙන් යුක්තව සාදු කියලා බණ අහන්න ලෑස්ති වෙන්න.